හෙලෝ ළමයි good morning කොහොමද ඉතින් ඔයාලට මේ උදේම ළමයි පොඩි අඳුරු ගතියක් වගේ තියෙන්නේ වැස්ස ළමයි උදේම වැස්සේ සද්දෙට තමයි මම ඇහැරුනේ ඇහැරිලා උදේම ඇඳත් වස් කරලා බොෂෙකුත් දාගෙන දැන් මේ එළිය බලාගෙන කල්පනා කරන්නේ අද මොනවද කරන්න තියෙන වැඩ කියලා ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ මේ ළමයි ඇසල පොය දවස එදා ඉතින් අපිට කැම්පස් එකේ ලෙක්චර්ස් මොකුත් නැහැනේ ඒ නිසා බෝඩි මේ තමයි ඉන්නේ දැන් නම් මම මේ කරන්න හදන්නේ ලොකු වැඩක් ළමයි ලොකු කියන්නේ ලොකුම වැඩකුත් නෙමෙයි ළමයි හරිද අපේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එක ඉවර වෙගෙන එන්නේ ළමයි ඒ නිසා සබ්ජෙක්ට් තුනටම අදාළ අසයින්මන්ට් දැන් අපිට කරන්න දීලා තමයි තියෙන්නේ ළමයි ඉතින් මම දැන් මේ හදන්නේ এডুকেෂන් වල දුන්න අසයින්මන්ට් එකේ ප්‍රශ්න පොඩ්ඩක් බලලා ඒකට අදාළ කරුණු ටික නෝට් ඩවුන් කරගන්න බලන්න ළමයි ඉතින් කාලය යන ඉක්මන අපි කැම්පස් එකට ඇවිල්ලා දැන් මාස 2කටත් වැඩි මට නම් මේ කාලේ ගියත් දැවුනේවත් නෑ ළමයි මේ පාර A level කරන නංගිලා මල්ලට කියන් යන්න බලන්න ඔයාලටත් එහෙමයි නේද A level වලට ගියා විතරයි දැන් එක්සෑම් එකත් අත ළඟටම ඇවිල්ලානේ A level බබාලා ටික දැන් පාඩම් කරලා එහෙම එක්සෑම් එකට යන්න හොඳටම රෙඩි වෙලා තින්නේ එක්සෑම් එක ලඟ වෙන බය හිතෙනවනේ බය නොවි ඔයාලට පුළුවන් උපරිමයෙන් කරන්න ළමයි ඔයාලට පුළුවන් හරිද මං හොය ඊට උත්තරේ හම්බෙලා ඒක තමයි ළමයි ඔය සතුට හරි 7:00 වෙලා දැන් අපි යමු කිරි එකක් බොන්න බඩගිනි ළමයි අද ඉතින් පොයනේ ළමයි ඒ නිසා කඩවලුත් වහලා අපිට කෑම ගන්න තැනකුත් නැහැ බෝඩිමේ ඉන්න මායි මගේ අතිජාත මිත්‍රයයි දැන් හදන්නේ කිරියකුත් හදාගෙන බිස්කට් පොඟවලා කන්න ළමයි ඒක බොන ගමන් මං මගේ සුපුරුදු රාජකාරියේ නිරත වෙනවා වෙන මොනවාද ළමයි ඉතින් ෆෝන් එක ඔබන එක ඔයාලත් නිතරම ෆෝන් ඔබන කෙනෙක්ද මට නම් මේ ෆෝන් එක අතින් ඇතෑර ගන්නම බෑ ඒ තරම් ඇඩික්ට් වෙලා හරි ළමයි කාලා බීලා ෆෝන් ඔබලා බඩ හිත දෙකම පීලා නිසා දැන් මම මේ හදන්නේ උදේ බලපු අසයින්මන්ට් එකට ඕන කරුණු ටික ලියා ගන්න ඉතින් ළමයි ඔයාලා කොහෙද ගියේ ඇසල් පොය දවසේ දන්සල් වඳින්න ගියාද නැත්නම් හොඳ ළමයි ටික සිල් ගන්න ගියාද පන්සල් ගියාද පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න මට ළමයි කැම්පස් එකේ ඉන්න සමහර දවස් වලට මාරම සතුටක් හිතට දැනෙනවා ළමයි මොකද මගේ ජීවිතේ තිබ්බ හීන අතරින් ලොකුම හීනයක් කැලණිය කැම්පස් එකට එන එක ඉතින් ඒක හැබෑ කරගත්ත කියලා දැනෙද්දි මාරම සතුටක් දැනෙනවා ළමයි ඒ වගේම ෂූටි ආඩම්බරයකුත් දැනෙනවා හරිද ඉතින් ඒ වගේම ඔයාලටත් හීන තියෙනවා කියලා මම දන්නවා ළමයි. ඒ වෙනුවෙන් උපරිම ඔයාට දෙන්න පුළුවන් උපරිම කැපවීම දෙන්න ළමයි. හීන හැබෑ වුණාම දැනෙන සතුට කියා ගන්න වචන නැති තරම්. කිරි එකක් පීලා හිටියට මොකද ළමයි අපිට අවචූටි බඩගින්න. ඊට පස්සේ කන්න මොන හරි ගේන කඩේට ගියා. කෑමත් අරගෙන ඇවිල්ලා දැන් මම කැමතිම කතාව බලනවා ළමයි. ඔව් ප්‍රේම දඩේම තමයි. මම වගේ තව ප්‍රේම දඩෙන් බලන්නේ කවුදෝ ඉන්නේ ඊට පස්සේ ළමයි පාඩම් කරන්න කියලා පොත අතට ගත්තට මොකද වැඩක් උනේ නැහැ හිත කියන්නෙම කොහේ හරි යමු කියලා ඉතින් මා යාළුවයි තීරණය කළා එළියට බහින්න යනකොටම අපිට හම්බුණා දන්සලක් ඉතින් මා යාළුවයි ගියා දන්සලට මේ බත් එක නම් මාරම රසයි අයිස්ක්‍රීමුත් හම්බුණා ඊට පස්සේ අපි ආවේ කැම්පස් එකට කැම්පස් එකේ දන්සලක් තිබුණා ඊට පස්සේ ළමයි අපි ආවා ලයිබ්‍රරි එකට යාළුවට පොතක් ගන්නත් තියනවා කිව්වා ඒක ගන්නයි චුට්ටක් පාඩම් කරන්නයි කියලා හිතාගෙන තමයි ලයිබ්‍රරි එකට ආවේ ලයිබ්‍රරි නෙමේ කොහෙ ගියත් කයිවාරුව නම් කවදාවත් නතර වෙන්නේ නැහැ ළමයි ඔයාලටත් එහෙම වෙන්න දිගන මං හිතනවා යාළුවෝ එක්ක ඉදින් කොච්චර කතා කරත් එපා වෙන්නේ නැහනේ ඔන්න ඉතින් පාඩම් කරලා ඉවර වෙලා මම දැන් මේ කැම්පස් එකේ කන්ද බහින ගමන් බෝඩිම බලා යන්න තමයි හදන්නේ. එහෙනම් ළමයි මං අදට ගිහිල්ලා එන්නම්. අන්තිම වෙනකන් vlog එක බලපු ඔයාලා හැමෝටම ආදරෙයි. ඊළඟ vlog එකෙන් හම් වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. channel එකත් subscribe කරගෙන යන්න. bye